හායි ගයිස් ඔන්න අද සුපුරුදු පරිදි ප්‍රෝග්‍රෑම් එකේ හමු වෙනවා. ඉතින් ඇත්තටම මොකද්ද මේ රණවිරු අපේ රණවිරුවන්ගේ සැමරුම් දිනයත් සමගම උණුසුම් වූ බුකිය. ඉතින් ඇත්තටම මොකද්ද දැන් මේ සිදු වෙලා තියෙන්නේ? විවිධාකාර පෝස්ට් පළ වෙනවා, විවිධාකාර මත පළ කරනවා. මේකේ ප්‍රොෆෙසර්ලා එක එක ආකාරයේ කියන්නේ ඔස්තාර්ලා ඉන්නවා මේ. ඉතින් මේ ඔස්තාර්ලා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ. දැන් මේක මේ එහෙම පළ කරන්න මෙතන විශේෂම හේතුව වුණේ ජනාධිපති වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා මේ රණවිරු සැමරුම් උළෙලට සහභාගී වෙන්නේ නැහැ කියලා ඉස්සලා දැනුම් දුන්නානේ. නැවත ඔහු දැනුම් දීලා තියෙනවා ඔහු සහභාගී වෙනවා කියලා. ඉතින් ඊට කලින් දැනුම් දුන්නාට පස්සේ ඔහුගේ නියෝජිතය තමයි NDD. ඒ කියන්නේ ආරක්ෂක ඇමතිකම. ඇමති කෙනෙක්. ඉතින් එතකොට ඒ ආකාරයට ඒ විදිහට එහෙම සිදුවෙද්දි මේකේ දැන් විපක්ෂ එහෙම කට්ටිය එකතු වෙලා හිතා ගන්න බැරි දේවල් පෝස්ට් ටිකක් දැන් පළ කරලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒක පිළිගත යුතුයිනේ. මොකද වත්මන් ජනාධිපතිතුමා එහෙම ප්‍රකාශයක් කරා නම් ඒක එතුමාගේ වැඩන්නේ. එතුමා මේ දෙයට සහභාගී වෙනවද නැද්ද කියන එක එතුමාගේ අයිතියක්නේ. ඉතින් එතකොට කෙසේ හෝ ජනතාව විදියට ජනතාව දන්නවා කවුරු සහභාගී වුණත් නැතත් කවුරු ඒ කියන්නේ සමුරුවක් නැතත් ජනතාව විදියට මේ රණවිරුව සමරනවා කියන එක ජනතාව ඒක අධිෂ්ඨානකින් කරන දෙයක්නේ. දැන් එතකොට වත්මන් ජනාධිපතිතුමාගේ අයිතිය තමයි ඔහු වෙනවද නැද්ද තීරණය කරන්නේ. ඒ කියන්නේ ඔහු ජනාධිපතිනේ. ඉතින් කෙසේ වෙතත් ඒ විදිහට ඒ දේවල් එහෙම විසදෙද්දී මේ ආකාරයට මෙහෙම දැන් මේ පෝස්ට් පළ කරලා එක එක විවිධාකාර දැන් ලොකු ඒ කියන්නේ මත පළ කරනවානේ මේ කට්ටිය. ඒ පළ කරන කට්ටිය ගැන පොඩ්ඩක් අපි හොයලා බලද්දී ඒ කට්ටිය තමයි අර කිව්වේ යුද්ධේ තියෙන දවස්වල ඒ කියන්නේ යුද්ධේ තියෙන දවස්වල ඒ කට්ටිය කිව්වනේ මේ අලිමංකඩ යනවා කියලා මේ කට්ටිය පාමංකඩ යනවද දන්නේ නැහැ. ඒ වගේම තොප්පිගල කියලා කැලයක් අල්ලගෙන මේ හරි කොහෙද වෙන කොහෙද හරි ගහනවත් දන්නේ නැහැ. එතකොට මේ කිල්ලොච්චි යනවා කියලා මැදවච්චි යන්නේ මේ කට්ටිය කියලා ඒ විදිහට අර යුද්ධේ පවා හැල්ලුවට රාක්තරේ අපේ රණවිරුව මැරෙන මොහොතේදී. ඉතින් ඒ ආකාරයට ඒ විදිහට ඒ මොහොතේදී එච්චර ඒ ක්‍රිටිකල් මොමන්ට් එකකත් ඒ දේ හැල්ලුවට ලක් කරපු මේ නරි ටික දැන් මෙතන මේ ආකාරයට මෙහෙම දැන් පහර දෙන්න හදනවා. ඉතින් එතකොට මුන් ඇත්තටම තනිකරම නරිනේ. ඉතින් එතකොට මේ ආකාරයට මෙහෙම සිදු වෙනවා කියන්නේ මේ ජනාධිපතිතුමා මේ උත්සවයට සහභාගී වුණේ වෙන්නේ නැහැ කියන එකත් එක්ක. අපි ඒක කියන්නේ නැහැ පැහැදිලිවම ඔහු ඒක කිව්වේ හරිද වැරදිද කියන එක නෙමෙයි අපි කියන්නේ. හැබැයි ඒක ඔහුගේ වැඩන්නේ ඔහු ඒ කියන්නේ සහභාගී වෙනවද නැද්ද කියන එක ජනාධිපතිතුමාගේ වැඩ. ඉතින් එතකොට අපි මේ කියන්නේ දැන් මේවා විවේචනය කරනවා. හරි විවේචනය කරන්න අයිතිකුත් තියෙනවා වම කෙනෙක්ට. නමුත් විවේචනය කරන පුද්ගලයෝ හොයාගෙන ගියාට පස්සේ අපි දකිනවා එදා ඒ කියපු කට්ටියත් ඒ වගේ ඉන්නවා. ඒ කියන්නේ ඒවට සම්බන්ධ වුණා. ඒ කියන්නේ ඒවට මේ විදිහටම කියපු මේ විදිහට ප්‍රකාශ කරපු කට්ටියත් ඉන්නවා මේ වතුර. ඉතින් එතකොට තමයි ඇත්තටම hina යන්නේ. ඒ කියන්නේ මැදවච්චි යනවා කිය ඒ කියන්නේ මේ කිල්ලොච්චි යනවා කියලා මැදවච්චි යන්නේ. අලිමංගඩ යනවා කියලා පාමංගඩ යන්නේ. මේ බොරුව කරන්නේ මේවා කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ඒ විදිහට කියපු කට්ටියත් අපි දැක්කව සමරන්න එනවා. ඔක තමයි හොඳම වීඩියෝ. ඉතින් ඒකත් එක්කම දැන් මේ ආකාරයට දැන් ඔන්න මේ වත්මන් ජනාධිපතිතුමාට දැන් මට ප්‍රහාර දිගින් දිගටම දැන් එල්ල වෙනවා. ඉතින් ඒක අපි සුද්ධ කරනවා නෙමෙයි. ඒ මොහොතේ ඒ විදියට ඒ දේ අපි සුද්ධ කරනවා නෙමෙයි පැහැදිලිව. නමුත් මේ විදියට ප්‍රකාශ කරපු කට්ටිය මේ ඉතිහාසයේ හිටියා කියලා පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ පැහැදිලිව. ඒවා අමතකයි නේ. අපේ මිනිස්සුන්ට ඒවා අමතක වෙනවා ඉක්මනින්. ඉතින් ඒ ආකාරයට මෙහෙම ඒ කියන්නේ මේ රණවිරුවන්න හැල්ලුවට ලක් කරා කියලා පොඩ්ඩක් ඒව මතක් කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ ආකාරයට එම් සිදුවෙන්නේ කෙසේ හෝ ඒවා. ඒකයි අපි කිව්වේ. මේක කවුරු සැමරුවත් නැතත් මොන විදියට වුණත් ජනතාව විදියට අපි ජීවත් වෙලා ඉන්නකම් මේ රණවිරු සැමරුම අපි සමරනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක අපි සමරනවා කොහොමද? ඉතින් ඕක තමයි ඇත්ත කතාව. මොකද අපි ත්‍රස්තවාදීන් නෙමෙයි සමරන්නේ. අපි සමරන්නේ අපේ රණවිරුව. ඒ කියන්නේ මුළු රටක් බේරගත්ත ජාති ආගම් කුල ભેද වලින් තොරව. ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ඒ සියලුම ජාතීන්ගෙන් කිසිම ભેදකින් තොරව බේරගත්ත රණවිරුව තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ ගැලවුම්කාරයෝ. ඉතින් එතකොට මුළු ලෝකයක් පිළිගත්ත ත්‍රස්තවාදීන් කියලා LTT. ඉතින් එතකොට LTT ත්‍රස්තවාදීන් මුලින්ම පුරා දැමලා මේ ආකාරයට මෙහෙම සාමය උදා කරලා දුන්නොත් රණවිරුව සමරන්නේ නැතුව ඉතින් කවුද සමරන්නේ? ඒ කියන්නේ ප්‍රභාකරන් සමරන්නද? ඉතින් එතකොට ඒ ආකාරයට එහෙම ඒ කියන්නේ දැන් මේ ආකාරයට මේක තුල විවේචන ගොඩක් එයි. ඒ කියන්නේ මේ ආකාරයට මේක තුල පැහැදිලිව ජනාධිපතිතුමා දැන් සේනාධිනායකයා විදියට මෙතෙක් කල් 2009 යුද්ධය වුණාට පස්සේ දැන් වසර 16ක් මේ එක දිගටම සැමරුවා. ඉතින් එතකොට එක දිගටම දැන් ඊට කලින් 2015ට කලින් වෙනකම්ම තමයි මේ
ඒ කියන්නේ මේ 18 වෙනිදා සැමරුවේ. හැම මැයි 18 වෙනිදා තමයි සැමරුවේ. ඇම්මා ඒ කියන්නේ අවුරුද්දකම. ඉතින් එතකොට ඒ ආකාරයෙන් නමුත් සිරිසේන ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන පොඩි වෙනසක් කරන්න හිටපු ජනාධිපති අර පොළොවෙන් මතු වුණේ. ඊට පස්සේ මේ ඒක 19ට දැම්මා. එහෙම 19ට දාලා අන්තිමේට පාස්කු ප්‍රකාරات ඒ කාල සීමාව ඇති වුණානේ. ඉතින් කෙසේ හෝ වේවා අපි බලාපොරොත්තු වෙන්නේ මොන දේ වුණත් මේක. ඒ කියන්නේ මේක විහිළුවක් නෙමෙයි. ඉතින් එතකොට මේ මොන තරම් කැපකිරීමක් කරන්නද? ඉතින් එතකොට අදටත් දෙමව්පියෝ ඇවිල්ලා අර පූර්වයේ නම් ටික හොයනවා. අදටත් හොයනවා නම කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක මේක වෙනුවෙන් දවසක් වෙන් කරලා මේ වෙනුවෙන් කැප කරන්න බැයි නම් ඇති වැඩකුත් නැහැ. ඒක එහෙමයි. ඒක තමයි ඇත්ත කතාව. ජනතාව විදියට අපි ඒ කියන්නේ ජනතාව විදියට එකවන්න එක්සිත් ඉන්නවනේ දැන් සමරන එක සමරනවා තමයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අපි වළු විදියට මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක තම තමන්ට අයිතියක් තියෙනවා ඕනම තීරණයක් ගන්න බෑ කියලා. ඉතින් ඒක අපි කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම අපි මේ කියන්නේ මේ කරන්න හිතුවේ දැන් එක එක විවිධාකාර දේවල් කියනවානේ දැන් මේ වත්මන් ජනාධිපතිතුමාට. ඉතින් ඔහුට ඒ කියන්න කලින් පොඩ්ඩක් බලන්න ඕනේ මීට කලින් මේ යුද්ධයේ ලයිව් යද්දි මේ ක්‍රිටිකල්ම මොමන්ට් වල මිනිස්සු පාර්ලිමේන්තු වල කෑ ගහපු විදිහ අපිට මතකයි. පැහැදිලිව මතකයි ඒක. ඉතින් ඒකත් එක්ක අපි බලමු ඉතින් ඉදිරියට මොකද සිද්ධ වෙන්නේ කියන එක. එහෙනම් ඔබගේ අදහසත් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න. ජයෙන් ජය. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. ජය.